කටි උඩට ඇවිල්ලා ඉන්නේ මේක බලන්න. මට වැඩි කියන්න දෙයක් නැහැ. Hello guys, welcome back to our YouTube channel. ඉතින් ඔන්න තවත් අලුත් ලස්සන vlog එකක් අරන් ඇවිල්ලා මම තියෙනවා. මම නෙමෙයි අපි තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති මොකද්ද අද මේ vlog එකේ වෙන්නේ කියලා. ඉතින් අපි ඒ ගැන කතා කරමු. ඉතින් මේ vlog එකෙන් වෙන්නේ අද මගේ හබීගේ birthday celebration එකක් තමයි මං ඔයාලත් එක්ක මේ share කරගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් එයාගේ බර්ත්ඩේ එක තිබුණේ සැප්තැම්බර් මාසේ 5 වෙනිදා. ඉතින් මම මේ vlog එක අප්ලෝඩ් කරන්න නම් ටිකක් ප්‍රමාද වුණා. මේ ඉතින් කොහොම හරි ඔන්න මම ඔයාලත් එක්ක දැන් මේක share කරගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මම කියන්න ඕනේ මම බර්ත්ඩේ එක දවසේ හවස ගියා මේ රෙස්ටුරන්ට් එකකට. ගිහිල්ලා මම එයාට කිව්වා එන්න කියලා. එයාව සර්ප්‍රයිස් කරන්න ඕනේ කියලා. මේ මම කිව්වේ නැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා. ඉතින් මම ගොඩක් දන්න තැනක් තියෙනවා මේ ෆ්ලවර්ස් එයාලා හදනවා. ඉතින් එයාලට මම කිව්වා ඇවිල්ලා මේ ෂොප් එකට දෙන්න ඒ ෆ්ලවර්ස් ටික. මම ටයිම් එකක් කියන්නම්. ඒ ටයිම් එකට ඒ ෆ්ලවර්ස් ටික අරගෙන එන්න කියලා කේක් එකත් එක්කම. ඉතින් මට මාරම විදියට හොඳ සපෝට් එකක් දුන්නා ඒ හැමෝම එකතු වෙලා. ඔයාලා දකින්නේ ඒ ලස්සන අවස්ථාව. ඉතින් අපි දෙන්නම ගොඩක් ඉතින් ලැජ්ජයි දන්නවනේ. මේ ඉතින් ඒ නිසා මම මල් බොකේ එක දීලා මේ ඉතින් ඊට පස්සේ අපි දෙන්නම තනියම එක සෙලිබ්‍රේට් කරා. ඉතින් ගොඩක්ම පරක් වුණා යා එන්න. ඒ නිසා මම ගොඩාක් වෙලා රෙස්ටුරන්ට් එකේ බලන් ඉන්න වුණා. ඉතින් කොහොම හරි අන්තිමේදී රෑ වුණා. රෑ වෙච්ච නිසා අපි හිතුවා මෙතනින්ම ඩිනර් එක අරන් යන්න ඕන කියලා. ඉතින් ගොඩක් රෑ වුණානේ. මොකද මට මාර සපෝට් එකක් දුන්නා මේ රෙස්ටුරන්ට් එකෙන්. මතක් කරන්න ඕනේ. මේ ඉතින් මේ තියෙන්නේ ලස්සන කේක් එක. මම කලින් දවසේ මේකට ඕඩර් එකකුත් දැම්මා. ඉතින් කොහොම හරි කේක් එකයි මල් බොකේ එකයි මාරම ලස්සනට තිබුණා. ඉතින් මම ඔයාලට මෙතනින් මෙන්ෂන් කරන්නම් මේ ෆ්ලවර්ස් මට හදලා දුන්න නංගි. ඒක එයාගේ FB page එක තියෙන්නේ මිස් ෆියෝරි කියලා. හරි. දැන් ඉතින් කේක් එක අපි කපනවා මේ විදිහට. ඉතින් මට දුන්න සපෝට් එකක් විදිහට මම අමතක කරේ නෑ රෙස්ටුරන්ට් එකේ අයටත් කේක් කෑල්ලක් දෙන්න. ඉතින් කෑල්ලක් නෙමෙයි ඇත්තම කිව්වොත් කේක් එකෙන් භාගයක්ම දුන්නා. ඒ තරම් මාර සපෝට් එකක් දුන්නා. මොකද මම ගොඩක් වෙලා පැයක් විතර අයියා මේ විදිහට එනකම් බලන් හිටියා. ඉතින් දැන් අපේ රයිස් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ අපේ ඩිනර් එක ගන්න. ඉතින් ගොඩක්ම මේ වෙද්දි මං හිතන්නේ ටයිම් එක 8ට විතර ඇති. මේ ඉතින් ඔන්න රෑ වුණා ගොඩක්ම ඇත්තටම අපි තව ගොඩක් ප්ලෑන්ස් ගොඩක් තියාගෙන හිටියේ මෙදාට මෙහෙම කරන්න කියලා. ඒත් අයියට තියෙන වැඩත් එක්ක එයාගේ බිස්නස් වැඩත් එක්ක එයා එන්න පරක් වුණා. ඉතින් ඒ නිසා අපි ඒ ඔක්කොම වෙනම ඩේට් එකකට අපි පෝස්ට්පෝන් කළා. ඉතින් මම ඒකත් ඔයාලත් එක්ක මේක මම ෂෙයා කරගන්නම්. ඉතින් ඩෙසර්ට් එකට අපි වටලප්පන් දෙකකුත් ඕඩර් කරා. ඒකත් හරිම රසයි. ඉතින් දැන් තියෙන්නේ ඔයාලට අපි දෙන්න ඊළඟ දවසේ බර්ත්ඩේ. ඊළඟ දවසේ කියන්නේ ටිකක් පහුවෙලා අපිට යන්න උනේ. මේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන්න අපි දෙන්න ඉතින් යන්න තීරණය කළේ අපි දෙන්න සුපුරුදු විදිහට දන්න කළුතර තියෙන රිට්ස් ගේට් එකට. ඉතින් ඇත්තටම අපි යන්න කිව්ව ටයිම් එකට අපිට යන්න බැරි වුණානේ. ඉතින් අන්තිමේදී පොඩි ප්‍රශ්න ටිකකුත් වෙලා කොහොම හරි අපි ඉතින් එහෙත් ගියා. ඉතින් අපි ප්ලෑන් කරන් හිටියේ මුලින්ම මේ විදිහට ෆිල්ම් එකක් බලන්නත් ඕනේ. එතකොට පන්සලටත් යන්න කියලා හිතන් ඉඳියට ඇත්තටම ටයිම් එකක් තිබුණේ නැහැ. නයිට් අවුට් පැකේජ් එකක් තමයි ගත්තේ. ඉතින් අපි ඒ යන ගමන් ගියා සූර්ය මූවි එක බලන්න. ඒක හරිම ලස්සනයි. ඉතින් ඒ ෆිල්ම් එක බලපු අය යටින් කමෙන්ට් එකක් දාන්න.
ඉතින් පොඩි ස්නැක් දෙකකුත් අපි ගත්තා මූවී එක බලන ගමන් රස විඳින්න. මගේ ළමා කාලේ මම පට්ටම ඇක්ටරේ සබන් කේස් එකක්. අපච්චි ගොරවද්දී අම්මා නම් කිව්ව පහු කාලේ ඔක හරියයි. හැබැයි ඒ දේවල් කියන තරයි මට සිද්ධ වුණේ නැහැ. ඒ වගේම දැන් ඉතින් ෆිල්ම් එකත් අපි බලලා දැන් අපි නවතින තැනට තමයි ළමයි යන්න හදන්නේ. ඉතින් ඊට කලින් මම ගියා මගේ ෆෝන් එකට ටෙම්පර් එක දාගන්න. ඉතින් ඒක මම රෙකෝඩ් කරගත්තේ නැහැ. එතනට ගිහිල්ලා ඉවර වෙලා දැන් අපි ආපහු අපි නවතින තැනට මේ දැන් ඇවිල්ලා ඉන්නේ. මේක තමයි කල්තර රිට්ස් ගේට්. ඔයාලා ඕන කෙනෙක්ට ලෝ බජට් වගේ යනවා නම් මෙතන ඔයාලට යන්න පුළුවන්. හදිසියකට ඔය විදිහට ප්‍රශ්නයක් නැහැ. සේෆ්ටි එක අතින් ගොඩක් හොඳයි. එයාලා හරිම හොඳයි. ඉතින් ප්‍රශ්නයක් නෑ. මොකද අයියේ මයි මෙතනට තමයි ඇත්තම කිව්වොත් හනිමූන් ගිය ෆස්ට් ඩේට් එකේ ආවේ. ඇවිල්ලා අපි ඊට පස්සේ තමයි ගෝල් ට්‍රිප් එක අපේ ප්ලෑන් කරගත්ත විදිහට අපි එහෙ ගියේ. ඉතින් දැන් අපි බඩු ටික ඔක්කොම අරගෙන දැන් ආපහු මේ ඉතින් දැන් අපි ගත්ත රූම් එකට යන්න හදන්නේ. අපිට හම්බුනේ ටිකක් ලොකු රූම් එකක්. මොකද අපි කිව්ව දවසට වැඩිය ටිකක් පහු වෙලානේ අපිට එන්න උනේ. ඉතින් ඒ නිසා හදිසියාව නිසා අපිට ඒ වෙලාවේ තිබුණේ ඒ රූම් එක විතරයි. ඉතින් ඒ නිසා අපිට හම්බුනේ ෆැමිලි රූම් එකක් ළමයි. ඉතින් කොහොම වුණත් කමක් නැහැ. අන්තිමේදී ගොඩක් හොඳයි ඒ රූම් එක. ප්‍රශ්නයක් නැහැ. ගොඩක් ලොකුයි. ඉතින් ඒ වුණාට අපි දෙන්නට ප්‍රශ්නයක් නැතුව අපි දෙන්න නිදහසේ එතන ඉඳියා. පූල් එකක් තියෙනවා. හැබැයි මේ දවස්වල අපි ගිය දවස්වල පූල් එක පොඩ්ඩක් ඒක නැවත රිපෙයාර් කරන නිසා පාවිච්චි කරන්න බෑ. මේ ඉතින් ඒ නිසා ඒවා මේ දවස්වල යූස් කරන්න බෑ. ඔයාලට ඉතින් කොහෙට හරි හදිස්සියකට යන්න වගේ එහෙම වුණත් මේ තැන ඔයාලට ගිහින් බලලා එතන නවතින්න පුළුවන්. කැමති විදිහට ඔයාලට එතන නවතින්න පුළුවන්. මේ ඉතින් එතනින් කෑමත් ඔයාලට ඕඩර් කරගන්න පුළුවන් කලින් ඕඩර් එකක් දුන්නාම. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඉතින් කළුතර ටවුන් එක ළඟමනේ තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් එහෙම නැත්නම් පිටින් ගිහිල්ලා අපි වගේ ගිහින් අරගෙන ඇවිල්ලා එන්ජොයි කරන්න. එහෙම නැත්නම් ඔයාලට ඩිනර් අවුට් එකක් ගිහිල්ලා ඇවිල්ලා නැවත ඔයාලට රූම් එකට එන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් අපි ගත්ත අපේ ෆැමිලි රූම් එක කොහොමද කියලා. ඉතින් මෙතන ගොඩ දෙනෙක් ඉන්න පුළුවන් ලොකු රූම් එකක් තියෙන ළමයි. නෝමල් රූම්ස් වලට වඩා චුට්ටක් මේක ගන්න. ඉතින් ඔයාලට මේකේ තියෙන ප්‍රයිසස් ඔක්කොම බලා ගන්න පුළුවන්. මෙයාලට කෝල් එකක් දුන්නොත් ඉතින් ඔයාලට ඒ දේවල් චෙක් කරගන්න පුළුවන්. ඉතින් මේ තින් ළමයි රූම් එක හරිම පිරිසිදු අතින් හරිම හොඳයි. ප්‍රශ්නයක් කළා නෑ අපිට නම්. අපි ගියේ කිසිම දවසක අපි දවස් 3ක් විතර මෙහෙට ගිහින් තියෙනවා වරින් වර. ඉතින් ඒ වුණාට ප්‍රශ්නයක් කළා ඇත්තටම තිබුණ නැහැ. අවුලක් වුණේ නැහැ. මේ ඉතින් ඔයාලා ටීවී තියෙනවා, ඒ පහසුකම් AC එකක් තියෙනවා. එතකොට ෂවර් තියෙනවා, හොට් වෝටර් තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට මේ තියෙන්නේ එළියේ තියෙන view එක කොහොමද කියලා තමයි මෙතන තියෙන්නේ. මේ හැබැයි ඔයාලට පේන්නේ ට්‍රේන් යන ඒ පාර. ඉතින් මම ට්‍රේන් එකක් යද්දිත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඔයාලට පෙන්නන්න කියලා. මේ ඒකත් මම බොහෝ දුරට ඉස්සරහා වීඩියෝ ක්ලිප් එක ෂෙයා කරලා ඇති මේ අපේ vlog එකට. ඉතින් මේ වගේ පුංචි බැල්කනි එකකුත් ඔයාලට තියෙනවා එතන. ඉතින් ෆැමිලි එකක් වුණත් ඇවිල්ලා මෙතන ප්‍රශ්නයක් නැතුව නිදහසේ ඇවිල්ලා එන්ජොයි කරලා පොඩි පාටි එකක් දාලා එහෙම ඉන්න පුළුවන්. ඉතින් කපල් එකකට උනත් එන්න පුළුවන්. මේ තියෙන ළමයි ප්‍රශ්නයක් බාත්රූම් එක. ඉතින් මම ඔයාලත් එක්ක පොඩි දෙයක් ෂෙයා කරගන්නම්. අපි දැන් මේ විදිහට අපි විතරක් නෙමෙයි ගොඩක් අය දැන් කාලේ මේ විදිහට ඩේ අවුට් යනවා, නයිට් අවුට් යනවා. ඒ විදිහට Tamanට පුළුවන් විදිහට Tamanගේ ටයිම් එක ස්පෙන්ඩ් කරන්න එක තැන්වල ගොඩාක් දෙනා යන්න පුරුදුලා තියෙනවා මේ වෙනකොට. ඉතින් මම ගොඩාක් අය වුණාට තාමත් ගොඩක්ම හිතන්නේ වෙනස්ම විදිහකට. අපරාධ මෙහෙම යන්නේ, බොරු වැඩක්නේ සල්ලි වීදම් කරගෙන මෙහෙම යන්නේ, කිසිම තේරුමක් නැහැනේ, මොකටද එහෙම යන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩයි. ඉතින් මම මේකට කියන්න තියෙන දෙයක් හැටියට මම කියන්න කැමතියි
මං හිතනවා මාත් එක්ක ගොඩාක් අය මේ දෙයට එකඟ වේවි කියලා. ඉතින් මං දකින විදිහට මම හිතන්නේ මේ ලෝකේ අපි ගොඩාක් දේවල් දැකලා නැති දේවල් තියෙනවා. එතකොට අපි මේ ලෝකේ කාලා නැති එක එක වර්ගවල එක එක රටවල ඒ විදිහට එක එක වර්ගවල කෑම තියෙනවා. ඉතින් ඒ වගේ එක එක විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ කෙනෙක්ට ඒ දේවල් යන්න එන්න එහෙම පුළුවන් වුණාට තව කෙනෙක්ට බැරි වෙන්න පුළුවන්. තව කෙනෙක් ආසාවෙන් ඉන්නව වෙන්නත් පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි අනිවාර්යෙන් අපේ ජීවිතේ අපිට තියෙන විදිහට අනිවාර්යෙන් ජීවිතේ අපි හිතමු අපි කඩේකින් මොන හරි දෙයක් ගන්නවා කියලා. ඉතින් අපි හැමදාම ලෝ බජට් විදිහට කොහෙ මොනවා හරි දෙයක් ගිහින් කඩෙන් ගන්නවා කියලා හිතන්නකෝ. ඉතින් ඒ වුණාට අපි ජීවිතේ කොයිම වෙලාවකදී හරි අනිවාර්යෙන් බ්‍රෑන්ඩඩ් කියලා දේවල් තියෙනවනේ ළමයි. ඒ දේවල් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. මං කියන්නේ හැම වෙලේම නෙමෙයි අපිට පුළුවන් වෙලාවට අනිවාර්යෙන් try එකක් දීලා ඒකට money save කරලා හරි ගන්න ඕනේ. එතකොට තමයි අපිට ජීවිතේ වෙනමම ඒ feeling එක ඒක කියන්න තේරෙන්නේ නැහැ. අපිට ඒ දේ දැනෙන්නේ. ඉතින් ඒ දේ කරලම බලන්න ඕනේ. මම ඒ කතාවත් අහලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මං කිව්ව දෙයට ඔයාලා එකඟ වෙයි කියලා. ඉතින් අපි හැමදාම අපිට බ්‍රෑන්ඩඩ් දේවල් ගන්න බෑ. හැබැයි අපිට පුළුවන් විදිහට අපි අනිවාර්යෙන් අපි හැමදාම කන්නේ අපි හිතමු සාමාන්‍ය කඩේකින් කියලා. හැබැයි අපි එක දවසක් කොහොම හරි money save කරලා අපි ගිහලා හොඳ බ්‍රෑන්ඩඩ් names වලින් යන පොඩ්ඩක් price එකකින් වැඩි අන්න එහෙම තැන තියෙන්නේ. ඒ වගේ තැනකින් කාලා බලන්න ඕනේ. එතකොට අපිට ඒක වෙනමම experience එකක් නේ. එතකොට අපි හැමදාම නිකන් කඩේකින් හැදුමක් ෂූ දෙකක් එහෙම ගන්නවා කියලා හිතන්නකෝ. හැබැයි අපි බ්‍රෑන්ඩඩ් ෂූ දෙකක් ගත්තාම එහෙම නැත්නම් බ්‍රෑන්ඩඩ් ඇඳුමක් ගත්තාම ඒ දැනෙන ෆීලිං එක වෙනම දෙයක්. ඉතින් මේ දේත් මෙහෙම තමයි. අපි හැමදාම ගෙදරට වෙලා ජොබ් එක කරලා පාඩුවේ ගෙදර ඇවිල්ලා ගෙදර වැඩ ටික කරගෙන ඉන්නවා වගේම අපි ඉඳලා හිටලා හරි අපිට පුළුවන් විදිහට තියෙන වෙලාවල් වලට ඒ කොහොම හරි අපිට පුළුවන් විදිහට අපි එළියට ගිහිල්ලා එක එක්කෙනා කැමති විදිය වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා කැමති විදිහට Tamanට පුළුවන් විදිහට පුළුවන් මේ දේවල් enjoy කරන්න. ඉතින් මං හිතනවා මං කිව්ව දේ එක ඔයාලා ඉතින් කොහේ එකඟ ගියත් වෙනවා සුපුරුදු පරිදි my favorite ජෑම් බනිස් එක කොහේ ගියත් තියෙනවා ළමයි. ඉතින් අපි දෙන්න කල්කිරි දෙකක් ගත්තා ෆ්ලේවර්ස් දෙකකින්. හැබැයි අර හයිලන්ඩ් එකේ එක වගේ මේ එක එච්චරම ක්වොලිටි තිබ්බේ නැහැ. ඉතින් අපි දෙන්න ඉතින් බඩගින්න නිසා කොහොම වුණත් කමන්නේ. අපි දෙන්න ගත්ත බන්ස් කාලා මේ කල්කිරි දෙකත් බෙව්වා. ඉතින් එතකොට බඩ ෆුල් ආපහු ඉතින් රෑටම කන්න ඕනේ කියලා හිතලා අපි දෙන්නට තව වෙලා තිබ්බනේ. ඉතින් මේ හවස නිසා අපි දෙන්න තීරණය කරා බීච් එක පැත්තේ පොඩි රවුමක් දාලා එන්න. ගොඩ කාලෙකින් අපි දෙන්න ගියේ නැහැ. මං හිතන්නේ මේ කළුතර බීච් එකට අපි දෙන්න ආවේ අවුරුද්දකින් විතර මට මතක විදියට. යන්න මොනේ නැහැ වැඩත් එක්ක තියෙන. මේ ඇත්තටම මම හිතන්නේ අවුරුද්දක් විතර වුණා අපිත් කතා වුණා අවුරුද්දක් විතර වුණා නේද අපි කළුතර බීච් එකට ආවේ නැහැ නේද කියලා. පාන්දර බීච් එකට අපි ගියා. මේ කළුතර ඉස්සර අපි නිතරම වගේ එන තැනක් මේක ළමයි. ඉතින් කොහොම හරි මේ අපි හවස් වීගෙන ආවේ හරිම ලස්සනයි. බලන් ඉන්න ආසම තැනක්. හිතේ ප්‍රශ්නයක් තියෙද්දි මට අනිවාර්යෙන් මතක් වෙන්නේ අනේ බීච් එක ළඟට වෙලා ඉන්න තිබ්බනම් බීච් එක දිහා බලාගෙන ඉන්න තිබ්බනම් කියලා තමයි. ඒ තරම් මම මාරම ආස තැනක් තමයි බීච් එක කියලා කියන්නේ.
ඉතින් එතන අපි ටිකක් අපේ ටයිම් එක ස්පෙන්ඩ් කරලා දැන් අපි ආපහු අපි නැවතිලා ඉන්න රූම් එකට ආවා. ඉතින් දැන් මේ තියෙන ඔයාලට මෙතනට හවස view එක පේන විදිහ. ඉතින් පහුවෙනිදා අපි උදෙන්ම අපිට එන්න වුණා. මොකද අයියට බිස්නස් කෝල් එකක් ආවා ඉක්මනට මෙන්න බඩු වගයක් එනවා කියලා. ඉතින් ඒ නිසා අනේ ළමයි ඉක්මනට යන්න වුණා. ඉතින් පේනවනේ බිස්නස්මන් කෙනෙක් එක්ක ඉඳිහම අපිට ඇත්තටම ටිකක් ටයිම් එක මැනේජ් කරගන්න හරිම අමාරුයි. මොකද බිසි ලයිෆ් ෂෙඩියුල් එකක්නේ තියෙන්නේ. ඉතින් අපි කොහොම හරි ඒක මැනේජ් කරගන්න ඕනේ අපිට පුළුවන් විදිහට. ඉතින් දැන් අපි ඊට පස්සේ ගෙදර ගියා. ඉතින් ඊට පස්සේ දේවල් නම් මම රෙකෝඩ් කරන්න ගියේ නෑ ළමයි. ඉතින් උදේ පාන්දරින් නැගිටලා අපි වොෂ් එකක් දාලා රෙඩි වෙලා අනිත් පැත්තට අපි ආපහු ඉතින් ගෙදර ගියා. ඉතින් මේක තමයි අයියාගේ බර්ත්ඩේ ව්ලොග් එකකින් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. ඉතින් ලස්සන බර්ත්ඩේ ව්ලොග් එකක් එක්ක ඉතින් මං හිතනවා ඔයාලා අපේ ව්ලොග් එක ගොඩාක් රස විඳින්න ඇති කියලා. ඉතින් එහෙනම් ආයිත් තවත් ලස්සන ව්ලොග් එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න.